හායි යාළුවනේ. ඔන්න හැමෝටම හැපි වැලන්ටයින්ස් ඩේ. ඔන්න ඉතින් අයියට gift එකක් දුන්නා. අපි බලමුද මේක ඕපන් කරලා. මෙයා නම් සර්ප්‍රයිස් වෙලා ඉන්නේ. එයා දන්නේ නැහැ. සටියා සර්ප්‍රයිස් එක බලමු ඕපන් කරලා. කොලේ පුච්චන්න ඕනේ. ඊට පස්සේ මේක ඇතුලේ තියෙන එක මතු වෙනවා. බලමු පළවෙනි පාරට කරේ මේක සාර්ථක වෙයිද කියලා. කියලා ගන්න. ඔයාලා දැකලා නැති බර්ත්ඩේ කේක් වලට මේක තියෙනවා. හැබැයි ඉතින් ෂුවර් නැති වැඩක් මම මේ කරන්නේ. ඇතුලේ තියෙන චොක්ලට් වලට චුට්ටක් ඩැමේජ් වෙන්න ගත්ත ඉඳ නිමුවා. අන්න හරි යාළුවනේ. ඕපන් කරලා බලන්න කියමු. නේ යාළුවනේ කෙනෙක් කොහෙනව දාගෙන. hina වෙන්න. hina වෙන්න යාළුවනේ. අල්ල විසික් කරනවා. She. සයින් පෙන්න. සොයන්නට සම්භවය කියලා හොඳම තෑග්ග හම්බෙලා. දැන් මේ සීට මදි කියලා ඇඳට ආවම ඇඳත් සීට මදි වෙලා දිගරිනවා. She bike එක කීටක් ඒව. මේවා මෙයා හරියට කන්න කැමති දේවල් මේ ගඩිය චොක්ලට් ජාති කන්න කැමති නැහැ වුණාට මේකට හරි කැමති එකයි මම මේකක් ගත්තේ මේවත් එහෙම අනිත් තැනන් ඉතින් ගත්තා ඉතින් බොක්ස් එක පුරවන්න ඕනේ ඉඳා එයා කන්න කැමති නැහැ ඒ ජාතිය උනට කරන්න දෙයක් නැහැ මට ගන්න සිද්ධ වුණා අන්න නියමිතේ ගම්මලා Jin Captain Crusoe මම නම් දන්නේ මොනවද කියලා මෙයාගේ යාළුවෙක් ඉන්නවා අදාළ ස්ථානේ එයාට කියලා තමයි ගෙන්නව ගත්තේ හાર્ට් එකක් පිච්චු එක හાર્ට් එකක් පිච්චුන්නේ පළවෙනි ලව් ලෙටර් එක මෙච්චර කාලයකට ලව් ලෙටර්ස් දීලා නැහැ අද තමයි ලව් ලෙටර් එකක් දුන්නේ මෙච්චර කාලයකට දීලා දෙන්නේ ලව් මැසේජ් විතරයි අනේ යාළුවනේ මටත් තෑගි ගෙනල්ලා තියෙනවලු බලමු ඈ මම තෑගි ගත්තා මට රැපින් කරන්න වෙලාවක් උන්නේ නැහැ මේ වැඩ වැඩිනේ පොඩියට මං ගෙනත් දුන්න ඕන තෑගි අන්න මට හම්බුණා මැජික් එකේ චොක්ලට් ෆින්ගර්ස් එකක් මේක නම් රසයි මං කාලා තියෙනවා ආයෙ හම්බුණා මැජික් එකේ චොකෝ බ්ලොක් කියලා එකක් ඒක නම් ඉතින් කාලා නෑ රස ඇති ඊට පස්සේ හම්බුණා කැන්ඩල්ස් එකේ පීනට් චොක්ලට් එකක් ඊට පස්සේ ඉතින් මේ තෑගි දෙක හම්බුණා මම මෙතන කතා කරන ඒවා රෙකෝඩ් වෙලා නැහැ මොකක් හරි වෙලා තියෙනවා ඒ වෙලේ මයික්
එකේ ඉෂුව එකක් මොකක් හරි තිබිලා තියෙනවා රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් මට මෙන්න මේ වගේ ටෙඩිලා දෙන්නෙක් ඉන්න රොසමලක් වගේ ඉතින් ඒක රොසමලකට වඩා ඇත්තටම වටින එකක් හම්බුණා. ආයි ඉතින් මේ වයලින් එක හම්බුණා. ඇත්තට මේක මාරම ලස්සනයි. මම හරියට ඒකට ආස වුණා. ඉතින් thank you මගේ මහත්තයාට මට මේ තෑගි දුන්නට. මම මේ වගේ දෙයක් හිතුවේ නෑ. මාර ලස්සනයි. මම හරි ආසයි මේ වගේ චුටි චුටි දේවල් වලට. මේ ඒ කියන්නේ හරි කියුට් අයිටම් නේ මේවා. මම හරි ආස අයිටම්